What's up guys? ඉතින් මොකද වෙන්නේ? එන කාලයකට පස්සේ ආයෙත් බ්ලොග් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් නිදිමතේ ඉන්නේ දැන් පාන්දර 3:00ට 4ට වගේ ඇති. ඉතින් අපි අද යනවා අනුරාධපුරේ. ඉතින් ඒක බ්ලොග් එක තමයි මේ කියන්නේ. ඉතින් ඔයාලා බ්ලොග් එක එන්ජොයි කරන්න. අමතක කරන්න එපා. subscribe කරන්නත් like කරන්නත් අනිවාර්යයෙන්ම කරන්න මේ දෙක. ඉතින් දැන් අහන්න එපා content මොකද උනේ කියලා. මම මේක ඉස්කෝලේ පටන් ගත්තා. ඉතින් දන්නවනේ එතකොට. හරිද මේ කොණ්ඩ කැපුවා හොඳටම කැපුවා. ඉතින් කොණ්ඩ වැවුනහම ඊළඟ වීඩියෝ එකේ එන්න බලාපොරොත්තු වෙමි. මේ vlog එක කරන්න. එහෙනම් එන්ජොයි කරන්න. ඉතින් guys අපි මේ මුලින්ම යන්න හදන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ උදා ගැනීම සඳහායි. A few moments later. ඉතින් අපි මිනිත්තු 5කට විතර පස්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා එතෙන්න මළුවට ආවා. ඉතින් අපි ජයශ්‍රී මහ බෝධි මළුවෙන් පිටත් වෙලා රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීම සඳහා එම මළුවට යාමට පිටත් වුණා. අපි ඉතින් ජයශ්‍රී මහ බෝධි ඉඳන් එන පාරේදී අපිට දියබෙරළේ මල් ටිකක් සහ ලොකු හඳුන් කූරුවලක් හමුණා. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ආවා ඉක්පරට රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීමට. ඉතින් අපි රුවන්වැලි සෑය වන්දනාමාන කරගෙන ඉවර වෙලා රුවන්වැලි සෑය එදා තිබ්බ පෙරහැරක් සහ පූජාව. ඉතින් ඒක බලන්න පොඩ්ඩක් ඒක පස්සෙන් ගියා. හරිද? ඒක පොඩ්ඩක් ලස්සන පෙරහැරක් සහ ඒක අර රුවන්වැලි සෑය වටේ අර සිවුරක් සහ අර බෞද්ධ කොටි යොතන්නේ ඒක බලන්න තමයි අපි ගියේ. ඉතින් මේ වෙලාවේ පෙරහැරක් යනවා පට්ට සෙනඟක් එදා හිටියේ කොහොම හරි. ඉතින් කොහොම හරි අපි ඒකත් බැලුවා. 20 minutes later. අපි රුවන්වැලි සෑයේ නරඹන්න තිබ්බ තැන් ටිකක් නරඹලා ඊට පස්සේ ගියා ඉසුරු මුනිය බලන්න. ඉතින් ඉසුරු මුනිය නම් තමාර තැන්වල රෙකෝඩ් කරන්න බෑ. ඉතින් මම පුළුවන් තරමින් රෙකෝඩ් කරගත්තා. ඉසුරු මුනි පෙම්මියන නම් රෙකෝඩ් කරන්න බැරි වුණා. හරිද? ඉතින් අපි ඉසුරු මුනියටත් ගියා ඕන. ඉතින් අපි ඉසුරු මුනිය වැඳ පුදාගෙන එතනින්ම ගියේ අවුකන බුදු පිළිමේ බලන්න. ඉතින් එතන ළඟ ක්ලෝස් අප් ෂොට් යන්න මට ගන්න බැරි වුණා. ඉතින් මම කොහොමද දුරෙන් දැන් ගත්තේ විතරයි මම ගාව තියෙන. ඒක වුණාද දන්නේ. ඉතින් අපි අවුකන බුදු පිළිමේත් බලලා ළමා ආවේ. ඉතින් ඔයාලට vlog එක ඉවර වෙන්න කලින් පොඩි උපදේශයක් දෙන්නම්. ඒ තමයි කවදාවත් ලංකාවේ පාරවල් වල නම් Google Map use කරන්න එපා. ඒ මොකද කිව්වොත් අපි කලාවැව හොයාගෙන ගියා මේ අවුකන බුදු පිළිමේ ළඟින් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් හොයාගෙන ගියේ Google Map දාගෙන. හරිද? ඊට පස්සේ ගිහිල්ලා නැවතුනේ හතරමං හන්දියක් මැද්දේ. එක්ක මොකක් හරි වැවක් ගාවනවා තියා. ඒත් නෑ හතරමං හන්දියක් මැද්දේ නතර උනේ. ඉතින් ඒක නිසා කවදාවත් ඔය අනුරාධපුරයේ පොළොන්නරුව ඔය වගේ පැතිවල මං කියන්නේ හොරෝ කතානේ ඒ වගේ පැතිවල යද්දි කවදාවත් Google Map එකක් දාගෙන යන්න එපා. වෙලාවට එතන එක කඩේයි තිබ්බේ. හරිද? ඒ මිනිස්සයාගෙන් පාර අහගෙන තමයි අපි ආවේ. නැත්නම් ඒක එහෙම අතරමං වෙනවා. ඉතින් guys කවදාවත් Google Map නම් use කරන්න එපා. use කරනකොට පරිස්සමෙන් use කරන්න. එහෙනම් අදට vlog එක ඉවරයි. bye. tata. bs.